තෑව පහු කරපු අයගේ අස්වැය පැනලා ගිහිල්ලා ඉවරයි. දැන් ඉතින් ස්ථාලේ බහලා වැඩක් නැහැ. ධර්මසේනාන්තුරුත් කිව්වේ නේද? ආන්දා යවා තබාලා වල්පතල්ලන්නාසේ කියලා. ආන්දා ගියාට පස්සේ වල්ගෙන් ඇල්ලුවට වැඩක් නැහැ. ඉතුරු ටිකත් කොහෙත්ම යනවා. ආන්දා අල්ලලා නවත්ත ගන්න බෑ මේ වල්ගෙන් අල්ලලා. ඒ වගේ ඉතින් දැන් 65 70 පහු කරලා නම් ඉතින් ධනෙ උපදවලා ඉතිරි කිරිල්ලක් ගැන හිතන්න බෑ, කාලේ ඉවරයි. හැබැයි දැන් අඩුම 50ට 60ට අඩුවෙන් ඉන්න අය දැන් හරි හිතන්න. කීයක් හරි හංග ගන්න. හංග ගන්න කියලා කියන්නේ මොකද නැත්තම් මුන් උදුර ගන්නවා කියලා. ගන්න හින්දා කියන්නේ උදුර ගන්නවා. අම්මට මොකටදයි කිය උදුර ගන්නවා. ඔයාට මොකටද සල්ලි කිය උදුර ගන්නවා. එහෙම තමයි මිනිස්සු. ඔය ළමයි කියන්නේ උන් එහෙම තමයි ඇත්තටම. ඔක්කොම නෙමෙයි. ගොඩක් අය එහෙමයි. ගොඩක් අය එහෙමයි. ඒක දැනගෙන ඉන්නේ. ඒකයි මම හංග ගන්න කියන්නේ. ජීවිතේට හාන්තුරු කෙනෙක් දෙන අවවාද නෙමෙයි වෙන්නේ මේවා නේද? මොකද මම මේ මිනිස්සු ගැන දන්නවනේ. නැත්තම් කියන්න ඕන අතහරින්න පින්වතුනි. අතහැරලා බලන්න ඕන කණ්ඩ නැති වෙනකොට. නේ? බේට් ටික ගන්න සල්ලි නැති වෙනකොට. ඔක්කොම දීලා දාන්න දැන් ඔය ඇති කී අපිට කියවන්න පුළුවන්. හැබැයි ඒ ඇත්තිගේ ප්‍රශ්න විසඳන්නේ කවුද? කවුද විසඳන්නේ? ආමුද්‍රෝ කියලා විසඳනවද? නෑ. වයසක සිය අසරණ වුණාම එයාගේ ප්‍රශ්නේ කවුද විසඳන්නේ? නේද? එහෙනම් මම ඔබට සිහි කරනවා හම්බ කරගන්න දෙයක් මරුණට පස්සේ අත් වෙන විදියක් වැඩ පිළිවෙලක් හදලා තියන්න. හැබැයි ධනයක් Taman සතු වෙන්න ඕන. ධනය සම්බන්ධව හිතන්න ඕන එක දෙයයි බෞද්ධයෝ මේවා මේ සදාකාලික නෑ. එච්චරයි. ඒක දැනගෙන ඉන්න. ධනය සම්බන්ධව හිතන්නත් ඕන සදාකාලික නෑ කියලා, දරුවෝ සම්බන්ධවත් හිතන්න ඕන සදාකාලික නෑ කියලා. එච්චරයි. පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති. බුදුහාඳුරෝ දේශනා කළේ කවුරු හරි කෙනෙක් මේ ධනය සදාකාලිකය, දරුවෝ සදාකාලිකය නොවෙනස්ය, ස්ථිරය ඕව හිතාගත්තොත් ඒ මෝඩෙක් කියලා. ඉති බාලෝ බාලේ මෝඩෙක් මුලේ නැති මිනිහෙක් තමයි එහෙම හිතන්නේ. හිතන්න තියෙන එකම දෙයයි. අත්තාහි අත්තනෝනාතෝ නේ කුතෝ පුත්තෝ කුතෝ දනං. Tamanටත් Taman නැතිකොට මොන පුත්තුද මොන සල්ලිද? යථාර්ථය උච්චරයි. යථාර්ථය උච්චරයි. මේක නීරස යථාර්ථය. ඒක දැනගෙන සූදානම්. දැන් බලන්න වයසට යන්න සල්ලි නැති වුණාම මූණ කුණ්ඩහට්ටි වගේ අත්තම්මලාගෙන සල්ලි නැහැනේ මොකක්ක් කරගන්න. ගෙදරේ උන්ට දත් මිටි කකා රව ඉන්නවනේ. ඉතින් එහෙම ඉඳලා දත් මිටි කකා ඉඳලා මැරලා ගියොත් අපායකනේ. ඒකයි මං කිව්වේ මේ හිත හරි සතුටුයිනේ අතේ ගියක් හරි තියෙනවා. සතුටුයි. මූණේ තියෙනවනේ සිරියාවක්. මොකද ඒ සිරියාව වෙන්නේ Taman සුරක්ෂිතයි කියන හැඟීම තියෙනවා. බය වෙන්න දෙයක් නැහැ. Tamanගේ අතේ කීයක් හරි තියෙනවා කියන සිතුවිල්ල තියෙනවනේ පින්න. ඒ සිතුවිල්ල හරි වැදගත් මේ මිනිස්සෙකුට හිත හොඳින් ජීවත් වෙන්න. හිත හොඳින් රුපියල් 10ක් හරි කාට හරි දෙන්න නේ. දම් දෙන්න හරි Taman සුරක්ෂිතයි කියන විශ්වාසය තියෙන්න ඉපේ. එහින්දා කෙනෙකුගේ මේ භෞතික සංවර්ධනය, භෞතික දියුණුව කියන එක ඉතාම වැදගත්. ඔය ආධ්‍යාත්මික පැත්තේ යම් ගමනක් යන්න ඉස්සරහට වැදගත්. අවුරු හරි ඔබ උනන්දු කරනවා නම් එහෙම වැදගත් නෑ කිය එයාට අඬ ගහලා කියන්න හරි මං එහෙනම් හම්බ නොකර ඉන්නම්, ඔයා මගේ ප්‍රශ්න විසඳලා දෙන්න, මම සම්පූර්ණ ආධ්‍යාත්මික පැත්ත ගැන බලා ගන්නවා කියලා. ඒක ඔක්කොම බොරු කතා කියන්න පුළුවන්. ප්‍රශ්නෙට මුහුණ දෙන්න බෑනේ. ඇත්ත ප්‍රශ්නෙට මුහුණ දෙන්න නම් අපි සූදානම් වෙන්න. ඒසා බෞද්ධ නුනත් මගේ මේ බණ දහම් ගන්නවා මුස්ලිම් මිනිස්සු, කතෝලික. මේ මිනිස්සු හරියට මේ ගන්න ඕන කෑල්ල ගන්නවා මේවයි. හරියටම Tamanට ඕන කොටස අරගෙන Tamanගේ ජීවිතේ ගොඩ දා ගන්නවා ඒ අතෝ. මම ඔබට යෝජනා කරනවා ඔබ භෞතික වශයෙන් ධනයෙන් ධාන්‍යයෙන් සංවර්ධිත කෙනෙක් වෙන්න. ඒක අනුග්‍රහයක් කරගන්න පුළුවන් අර ආධ්‍යාත්මික ගමනට.